welcome back to my YouTube channel. ඔන්න ළමයි ඉතින් අද මම කොළඹින් ටිකක් ඈතට තමයි යන්න හදන්නේ. ඇත්තටම කිව්වොත් මම අද යන්නේ නුවරඑළියේ. ඉතින් මම තනියම තමයි යන්නේ. ඉතින් මට හිතුණා vlog එකක් කරන්න ඕනි කියලා. බස් එකේ යන්නේ අද හොඳටම වැස්ස දවසක්. යාළුවෙක්ගේ වෙඩින් එකක් තියෙනවා හෙට. ඉතින් ඒ නිසා තමයි අද මම නුවරඑළිය යන්නේ. මගේ යාළුවොත් එනවා වෙඩින් එකට. ඉතින් මම තමයි ගොඩක්ම දුර ඉඳලා යන්නේ. ගිහිල්ලා රැට නවතින්නේ අපේ ලොකු අම්මලාගේ හොටෙල් එකේ. ඉතින් මම දැන් මේ බහැලා හොටෙල් එකට යන ගමන් ඉතින් මේ ග්‍රීන් ගාඩන් හොටෙල් එක මේක නුවරඑළිය ටවුන් එකේම තමයි තියෙන්නේ. ඉතින් ගිහිල්ලා චුට්ටක් කතා කර ඉඳලා කොෆි එකක් එහෙම බීලා ඉතින් මම ඔන්න දැන් මගේ රූම් එකට තමයි මේ ආවේ. ඉතින් අපි බලමු රූම් ටුවර් එකක් ගිහිල්ලා. බස් එකේ ඉතින් මම ආවේ පැය 6ක් 7ක් විතර ආවම ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් කොච්චර මහන්සිද කියලා. ටක් ගාලා පෙන්නන්නම්. ඊට පස්සේ ඉතින් පොඩි චේන්ජ් එකක් දාගෙන හෙට ගමන යන්නත් බඩු ටික ලෑස්ති කර ගන්නත් ඕනි. ඉතින් අපි හෙට උදේට හම්බෙමු. ඔන්න ඉතින් ළමයි මේ තමයි පහවදා උදේ. ඉතින් මට බෙට්ටි එකක් හම්බුණා. මේකත් බීලා ඉක්මනට බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන මම යන්න ඕනි සැලොන් එකට. ඒ නිසා මම ඉක්මනට මේ වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. vlog එකක් කරන නිසා. ඉතින් අපි කාලා ඉක්මනටම සැලොන් එකට යමු. ඔන්න ඉතින් දැන් මම සැලොන් එකට ආවා. මේ තමයි සැලොන් දීප්ති. මේක තියෙන්නේ නුවරඑළිය ටවුන් එකේම. ඉතින් දැන් අපි වෙඩින් හෝල් එකට යන්න හදන්නේ. මේ වෙඩින් එක තියෙන්නේ අරලිය රෙඩ් එකේ. ඉතින් මම නැවතලා හිටපු තැනට ගොඩක්ම ළඟයි. ඉතින් අපි ගිහිල්ලා මුලින්ම කරේ ෆොටෝස් ගන්න එක. ඉතින් මට ෆොටෝස් පිස්සුවක් තියෙනවා. ඉතින් ගොඩක් ෆොටෝස් ගැහුවා. ඔයාලට මම ඊළඟට පෙන්නන්නම් බ්‍රයිඩ්ව. ඇත්තට මෙයා මාරම ලස්සනයි. බ්‍රයිට් විතරක් නෙමෙයි ගෲම් මාරම ලස්සනයි. ඉතින් ඒ දෙන්න ගොඩක්ම ලව්ලි කපල් එකක්. මාරම ලස්සනට හිටියා.